යාළුවනේ සහෝදර සහෝදරනි අම්මේ තාත්තේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැවත වහරයක් හදවතට ඖෂධයක් කියන මාතෘකාව තුලින් ඔබව හමුවීම මට ඉතාම සතුටක්. ඉතින් ඔබ එක්කෙනා සතුටින් සන්තෝෂයෙන් ඉන්නවා කියලා විශ්වාස කරනවා. උන්වහන්සේ අප සමග ඉන්න නිසා අපි අද අපිටගෙන ඉන්නේ. ඉතින් උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේව දැනගත්ත අපි එක්කෙනා වාසනාවන්තයි. උන්වහන්සේට අයිති උරුමකාර දරුවන් ලෙස. ඉතින් අලුතින් යම් කෙනෙක් බලාගෙන ඉන්නවා නම් ජේසුස් වහන්සේ ඔබටත් ආදරේ. උන්වහන්සේ ආගමක් නෙවෙයි ආදරයක්. ඉතින් උන්වහන්සේව රස විඳා වූ එක්කෙනෙක්වත් ජේසුස් වහන්සේ අතහැරලා යන්න කැමති නෑ. මන්ද උන්වහන්සේ එච්චර රසවත්, එච්චර ආදරේ, එච්චර මීරි. ඒ ආදරේ කියන්නෙම කරන්න බෑ. අපි වෙනුවෙන් ජීවිතයේ අන්තිම බිඳුව වෙනකල් ලේ වගුරලා කස්ස පහරවල් ලබලා කටුවටුණු දරාගෙන ඒ වේදනාව වින්දේ අපි යාපතෙන් ඉන්න ඕන නිසා, අපි හොඳට ඉන්න ඕනේ නිසා, අපි සතුටින් ඉන්න ඕන නිසා. ඉතින් එවැනි ජේසුස් වහන්සේව දැනගන්න ඔබටත් අද ඊටම අනගි අවස්ථාවක්. ඉතින් අද දවසේදී මම කියන්න කැමති අද මේ බලාගෙන ඉන්නා යම් කෙනෙක් වේදනාවෙන් දුකින් ගාවිනාවෙන් ප්‍රශ්න මැද පීඩා මැද නැත්නම් උත්තරයක් ඕනේ කියලා මට මේකට පිළිතුරක් නැහැ කියලා හිතාගෙන ඉන්න යම් කෙනෙක් ඉන්නවා නම් නැත්නම් රෝගම මැද නැත්නම් මොනාරි දන්වැල් ඒ වහල්කමින් මිදෙන්න බැරුව ඉන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්න කැමති ජේසුස් වහන්සේ ඔබට ආදරේ. වෙන කිසිවෙකු මෙවැනි ආදරයක් දෙන්න බෑ. ඒ අගාපේ ප්‍රේමය කියන්නේ අගාපේ ආදරය දුන්නා වූ තැනත් වාසේ අගාපේ කියන වචනේ තේරුම කිසි දෙයක් බලාපොරොත්තු නොවි දෙන්නා වූ ආදරය. ඒ ආදරේ සසනන්ට මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. අද වෙනතුරු යම් දෙයක් බලාපොරොත්තුෙන් දෙන්නා වූ ආදර ගොඩාක් අයගෙන් ලැබෙන්න පුළුවන්. අපෙන් බලාපොරොත්තු තියාගෙන අපෙන් ආදරේ ලබා ගන්නට යම් උදව්වක් කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අපගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි දුන්නා වූ ඒ ආදරය ගැන ඔබට කියන්න කැමතියි. අද ඔබ ඉන්නා වූ ස්ථාවරය, අද ඔබ ඉන්නා වූ මේ වාතාවරණය වෙනස් කරන්න පුළුවන් එකම තැනත් වහන්සේ පමණයි. ඉතින් ඔබ විශ්වාස කරන්න අදත් මාරාවේ ජලය ඒ වතුර මීරට ඇරවව තැනත් උන්වහන්සේ ඔබගේ ජීවිතෙත් වෙනසක් ඇති කරන්න, අලුත් ආරම්භයක් ඇති කරන්න උන්වහන්සේ බලවන්තයි. මම කියන්න කැමති උන්වහන්සේට නොයෙක් දෙයක් නැහැ. එරෙමියා 32:27 උන්වහන්සේගේ වචනේ කියනවා මට නොයෙක් දෙයක් ඇද්ද කියලා. ඔව් විශ්වාස කරන්න යාළුවනේ, විශ්වාස කරන්න සහෝදර සහෝදරනි, ප්‍රේමවන්ත මගේ අම්මේ තාත්තේ උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඔබගේ වාතාවරණය වෙනස් කරන්න, ඔබගේ රෝගී තත්ත්වය සුව කරන්න, ඔබගේ සිතේ සුවය දෙන්න උන්වහන්සේට පුළුවන්. අද බොහෝ වෙලාවකට අපි ඒ මානසික පීඩනේ, මානසික සුවය ලබා ගන්නට බැරුව ගොඩක් ඒ ස්ට්‍රෙස් කියන වචනේ පාවිච්චි කරනවා. මානසික ආතතියෙන් ගොඩාක් කාන්තාවන් ඉන්නවා, ගොඩක් දරුවන් ඉන්නවා, ගොඩක් පිරිමියා ඉන්නවා එළියට ප්‍රශ්නවල් කියා ගන්න බැරුව. නමුත් මේ මානසික ආතතියට විසඳුම උන්වහන්සේ පමණයි. උන්වහන්සේ වගේ ආදරය කරන්ට, උන්වහන්සේ වගේ ලං වෙන්න ප්‍රශ්න විසඳන්ට කවුරුත්ම මේ ලෝකේ නැහැ. ඉතින් ඔබ විශ්වාස කරන්න අදත් ඔබට ආදරය කරන කෙනෙක් ඔබව සොයාගෙන ඇවිල්ලා ඉන්නවා. මට නොයෙක් දෙයක් ඇද්ද? නෑ, මට සියල්ල කරන්න පුළුවන් කියපු එකම තැනත් වහන්සේ පමණයි. ඔබගේ ඒ යාඥා ඉල්ලීම උන්වහන්සේට දන්වන්න. උන්වහන්සේ විශ්වාස කරන්නේ මට උන්වහන්සේට පුළුවන් ජේසුනේ මට විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම රත්තු මූද දෙබෑ කරන්න උන්වහන්සේ ලොකු හාස්කමක් කරලා ඒ වහල් කමින් හිටපු ඒ ජනතාව ඒ කානාන් දේශයේ කෙරේ වනාන්තර ගමනේ උන්වහන්සේ වලා ටැඹක් ලෙස, ගිනි ටැඹක් ලෙස කොච්චර දේවල් මුණ දෙන්න ඇතිද? නමුත් උන්වහන්සේ පමණයි ඔවුන්ගේ රැකවරණය. ඉතින් ඒ රැකවරණය දෙන්න උන්වහන්සේට පුළුවන්. ඒ ඒ වතුර මීරට අරවන්න උන්වහන්සේට පුළුවන්. අද ඔබ විශ්වාස කරන ඔබගේ ජීවිතේ තිබෙන තිත්ත ගතිය, ඔබගේ ජීවිතේ ඉටගෙන ඉන්න ඔය භයානක තත්වයක උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා. ඉතින් ඔබ විශ්වාස කරන උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන් කියන එකම හදවතින් විශ්වාස කරොත් අද ඔබගේ ජීවිතේ ලොකු හාස්කමක්, ලොකු වෙනසක් සිදු කරන්න උන්වහන්සේ බලවන්තයි. ඒ වගේම මරණින් ලාසරස්ව නැගිටුවා තැනත් වාස අදත්
අප මධ්‍ය ජීවමානයි. රෝගී තත්ත්වයේ මරණීය තත්ත්වයේ අද දිනේදී මොකුත් මීළඟට කරන්න බෑ නැත්නම් බලාපොරොත්තුවක් නැහැ කියන හිතන වෙලාවේ අලුත් බලාපොරොත්තුවක් දෙන්න උන්වහන්සේ ලෑස්ති. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. අපි යාඥා කරමු ඔබගේ ජීවිතේ වෙනුවෙන් ඔබගේ අද දින තත්ත්වේ ස්ථාවරය වෙනස් කරන්න උන්වහන්සේට පුළුවන්. ජීවමාන අතිශුද්ධ දෙවියන් වහන්සේගේ සතාත්තේ මෙන්න වාසගේ සුදු දෑතට ස්වාමිනී අද දවසේදී මේ බලාගෙන ඉන්නා වූ මගේ අම්මා තාත්තා ඒ වගේම සහෝදර සහෝදරියන් මගේ යාළුවන් බාර කරලා යාඥා කරනවා. මගේ පියාණන් වහන්සේ මට නොකී දෙයක් ඇද්ද කියලා ඇහුවා ඔබ වහන්සේට සියල්ල කරන්න පුළුවන් එකම තැන ස්වාංශ ඒ ජීවිත වාසිගේ බලය ස්වාමීන් ක්‍රියා කරත්වා. මෙන්න වාසිගේ වාසය විශ්වාස කරන්න මහිමේ දකින්න ඕයි කියලා කිව්වා ඔබගේ ස්වාමිනේ ඒ මහිමය හැම ජීවිත තුල ස්වාමිනේ ක්‍රියා කරන්නට ඔබ වහන්සේ ස්වාමිනේ ඒ ජීවිත තුල වෙනසක් ඇති කරන්නට බාධකවල ඉවත් වේවා. සතුරගේ සියලුම ක්‍රියාවල් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි නිෂ්ක්‍රිය කරනවා. ඔබ වහන්සේ යාපත් දෙයක් උදා කරන්නට අලුත් ආරම්භවල උදව් කරන්නට ඔබ වහන්සේ ජීවිතය ඉදිරියට යන්න මඟ පෙන්වන්න ඒ සැලසුම තුල ස්වාමිනේ ඔබ වහන්සේ මීරිමත් ඒ ආදරය තුල ස්වාමිනේ ගොඩනගන්නට කැඩිච්ච සිත් බෙදිච්ච සිත් ස්වාමිනේ සුව කරන්න පුළුවන් එකම තැනත් වහන්සේ මෙන්න බාරයි ස්වාමිනේ ඔවුන්ගේ යාඥා ඉල්ලීම් හැමදේම ස්වාමිනේ වහන්සේගේ රත්තරන් දෑතට බාරයි ස්වාමිනේ උදව් කරන්න ආශිර්වාද කරන්න මඟ පෙන්වන්න සුදු දෑතට බාරයි යේසුස් වහන්සේගේ අති ශුද්ධ බලවන්ත වූ නාමයෙන් නිසාය. ආමේන්.